දවස්වල කොහේ ගියත් කොතන හිටියත් කතා වෙන ප්‍රධාන මාතෘකාව තමයි රත්තරන් මිල. ඔව්. රත්තරන් මාකට් එකේ මිල මේ වෙනකොට ඉහළ ගිහිල්ලා තියෙනවා කියන එක තමයි හැමෝගෙම කතා බහට ලක් වෙන මාතෘකාව වෙලා තියෙන්නේ. ඇත්තටම මොකද්ද මේකට හේතුව? කුමක් හරි ෆෙස්ටිවල් එකක් මිනිස්සු සෙලිබ්‍රේට් කරන හින්දා, එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ අල්ලපු ගෙදර වෙඩින් එකක් ආපු හින්දා, එහෙමත් නැත්නම් ග්‍රෑම් 10ක මොකක් හරි රත්තරන් ආභරණයක් ඔයා මිලදී ගත්ත හින්දා. එහෙනම් රත්තරන් මාකට් එකේ මිල වැඩි වෙනවද? ඇත්තටම නෑ. හැබැයි රටවල් කිහිපයක් ටොන් ගාණක් රත්තරන් ගන්නවා කියලා කිව්වොත් ඇත්තටම මාකට් එකේ වෙනසක් වෙනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ 2025 අවුරුද්දේ රත්තරන් වල මිලට වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වෙනකොට ලෝකයේ තියෙන රටවල් බොහෝම එක සෙන්ට්‍රල් බැංක් රත්තරන් අරගෙන ටන් ගණනින් Taman එකතු කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ගැන හරියට දැනගන්න නම් අපිට සිද්ධ වෙනවා තරමක් දුරට අතීතයට යන්න. ඒ තමයි 1940 වෙනකම්. මේ 1940 ඉඳලම ලෝකයේ බලවතුන් හෝ වේවා අනිකුත් රටවල් හෝ වේවා බොහෝ දුරට රටවල් සමග ගනුදෙනු කරන්න, ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරන්න, බොරු තෙල් මිලදී ගන්න විතරක් නෙමෙයි වත්කම මන්න මිනුම් දණ්ඩක් විදිහට උන් පාවිච්චි කරේ මේ ඇමරිකන් ඩොලර්ස්. පෙරමුණේ හිටිය ඇමරිකන් ඩොලර් වලට කණකොක හඳලන්න පටන් ගත්තේ මේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ වීමත් සමග. මේකට හේතුව තමයි රුසියාව Tamanගේ වත්කම් පවත්වාගෙන ගිය ඇමරිකානු ඩොලර් වලින්. මේ නිසා ඇමරිකාව තේරුම් ගත්තා මුන්ගේ බලය තියෙන්නේ මේ එකතු කරලා තියෙන මුදල් මත කියලා. මේ රුසියාව සතුව තියෙන ඇමරිකානු ඩොලර් භාවිතයට ගන්න බැරි විදිහට ඇමරිකා එක්සත් ජනපදය ෆ්‍රෝස් කරා. ඒ කියන්නේ කෙටියෙන් පැහැදිලි කරනවා නම් Tamanගේ බැංක් account එකේ මුදල් තියෙනවා. හැබැයි පාවිච්චියට ගන්න බෑ. මෙන්න මේ නිසා බියටපත් වෙච්ච බොහෝ රටවල් මොකද්ද කරේ? උන් තේරුම් ගත්තා Tamanගේ වත්කම එහෙම නැත්නම් රටේ වත්කම ඇමරිකානු ඩොලර් වලින් පාත්වාගෙන යන එක ඉතාමත් භයානකයි. ඕනෑම මොහොතක ඕනම දෙයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම බ්‍රික් රටවල් එකතු වෙලා තීරණය කරා මේ ඇමරිකානු ඩොලර් වෙනුවට තවත් දෙයක් ආදේශකයක් විදිහට යොදා ගන්න. වෙන මොකද්ද ඉතින්? රත්තරන් තමයි. මෙන්න මේ වගේ මේ බ්‍රික්ස් රටවල් හෝ වේවා අනිකුත් රටවල් එකතු වෙලා ගත්ත මේ තීරණය නිසාවෙන් ඇමරිකානු ඩොලර් වල වටිනාකම සීග්‍රේන් පහළට වැටෙනවා. මේ තමයි අපි ඩී-ඩොලරයිසේෂන් වශයෙන් හඳුන්වන්නේ. මේක සරලව ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා නම් World Gold Council එකේ වාර්තාව බැලුවොත් 2022 සිට 25 දක්වා ලෝකයේ බොහෝ රටවල් රත්තරන් මිලදී අරගෙන තියෙනවා. ටන් 2500කටත් වඩා අධික වශයෙන්. හරි මේ රත්තරන් වල මිල ස්කයි රොකට් වේගෙන් ඉතාමත් සීග්‍රයෙන් ඉහළ නගිනවා. එහෙනම් කවදාද අපිට රත්තරන් ගන්න පුළුවන් වෙන්නේ? හැබැයි මේ ළඟ පාතයිසේ වෙන පාටක් නම් කොහෙත්ම පේන්නේ නැහැ. මෙන්න මේ රත්තරන් වල මිල පහළ බහින්නේ නැත්තේ ඇයි? මේ පහළ බහින්න නම් කවදාද මේක සිද්ධ වෙන්න chance එක තියෙන කියන එක සම්බන්ධව වැඩි විස්තර අරගෙන තවත් වීඩියෝ එකකින් ගොල්ලෝ හමු වෙන්න මම සූදානම්. Till then bye bye from Nemo.